හරිම ආදරෙන් පිළිගන්නවා මගේ යාළුවෝ ටීම් එක මගේ YouTube channel එකට. හොඳයි දැන් මම අද කියලා දෙනවා ඔයගොල්ලන්ට YouTube එකෙන් කොහොමද අපි AI වීඩියෝ එකක් හදාගන්නේ කියලා ෆොටෝ එකක් දීලා. හරිද? එතකොට දැන් ඔන්න පළවෙනිම අපි යන්න ඕන ඔයාගේ ෆෝන් එකේ තියෙනවා YouTube app එක. YouTube app එක ඕපන් කරගන්න ඕන. මගේ නම් මෙන්න මෙහෙම තියෙන්නේ. ඔන්න YouTube app එක ඕපන් කරාට පස්සේ වැටෙනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට පේනවා යටින්ම YouTube එකේ ධන ලකුණක්. ඒ ධන ලකුණ ප්‍රෙස් කරගන්න. ඊට පස්සේ ඔන්න ධන ලකුණ ප්‍රෙස් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට වැටෙන්නේ. දැන් නම් මං ඉන්න තැන වහලේ උඩ තමයි පේන්නේ ඔයගොල්ලන්ට. රයිට් ඊට පස්සේ කරන්න ඕන මෙන්න මෙතන තියෙනවා උඩම දකුණු පැත්තේ කෙළවරේ AI tool එක. ඊට පස්සේ මෙන්න මේ විදිහට වැටෙනවා. ඒ වැටෙන්නේ නැත්නම් ඔයාලගේ YouTube එක අනිවාර්යයෙන්ම මේ Play Store වලට ගිහලා නැවත YouTube කියලා ගහලා ඉවරලා අප්ඩේට් එකක් කියලා අප්ඩේට් එක දෙන්න. ඊට පස්සේ මේ ටික වැටෙනවා. ඊට පස්සේ create video කියලා කොටසක් තියෙනවා පළවෙනිම වම් පැත්තේ අයිනෙම. අපි create video එක දෙනවා මේ විදිහට. ඔන්නෝම දුන්නාට පස්සේ ඔයාලට පේනවා පහලින් කොටුවක් සාමාන්‍ය මම තේරෙන විදිහට කට්ටියට කියලා දෙන්නේ. පහළම තියෙනවා ධන ලකුණක් තියෙනවා කොටුවක් ඇතුලේ. අන්න ඒක ප්‍රෙස් කරනවා. ඒ ප්‍රෙස් කරාට පස්සේ වැටෙනවා ඔයාලට ඕන මේ ෆොටෝ එක තෝරගලා දෙන්න පුළුවන් මේකට. රයිට් මම තෝරගන්නවා මෙන්න මේ ෆොටෝ එක. ඊට පස්සේ ඉවරලා මෙන්න මෙතන. දැන් ඔයාලට පේනවා මෙන්න මෙහෙම පොඩි ඉදි කැලක් ටච් වෙනවා. ඒ කියන්නේ අපිට වර්ඩ් එකක් මෙතන දෙන්න ඕන මේ අපිට අවශ්‍ය දේ කියන්නේ අපිට මේ ෆොටෝ එකට අදාළ රූප රාමුවට අදාළ දේවල් ටික අපිට දෙන්න තියෙනවා. රයිට් අපි මං ගහනවා මේකේ සිංහලෙන් මෙතන වොයිස් ටයිපින් කරන්න පුළුවන් නේ. වොයිස් ටයිපින් වල මම දෙනවා මේක මට මෙන්න මේ විදිහට හදලා දෙන්න. ගහේ අතු ටික හෙලවෙනවා, ඉරු එළිය උදා වෙන එක, ඊට පස්සේ පරිසරයේ කියන්නේ මිහිරි නාදයක් එක්ක ඒ විදිහට හදලා දෙන්න කියලා ගහන්න ඕන. ඒකෙන් මෙතන තමයි මෙතන ප්‍රෙස් කරලා හරි ටයිප් කරලා හරි සිංහලෙන් ටයිප් කරන්න පුළුවන් කට්ටිය හදා ගන්න. හරි. රයිට් මම දැන් ඒක දැන් ඔන්න ටයිප් කරලා ඔක්කොම ඉවරයි. දැන් මම වීඩියෝ එක හදන විදිහ කියලා දුන්නේ. ඔන්න ඉන්න පොඩ්ඩක් ඊළඟට මම මේ වීඩියෝ එක හදලා දැන් ඔන්න ටයිප් කරගන්න ඔයාලත් ඔයාලට අදාළ දේ ටයිප් කරගන්න. ඊට පස්සේ ඔන්න මම ටයිප් කරගෙන තියෙන යාළුවනේ ඔන්න බලා ගන්න. ඔන්න දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මෙතන තියෙනවා ක්‍රියේට් කියලා තියෙනවා. අන්න ඒක තමයි අපිට දෙන්න ඕනේ ඊළඟට. ඔන්න ක්‍රියේට් දුන්නා. මෙන්න මේ විදිහට මේක ලෝඩ් වෙනවා 100ට 90 අනේ 100ට 100ක්ම ලෝඩ් වුණාට පස්සේ තමයි අපිට වීඩියෝ එක කියලා හදලා දෙන්නේ. ඔන්න බලා ගන්න මම හදපු වීඩියෝ එක. ඔන්න යාළුවනේ මට ක්‍රියේට් කරලා වීඩියෝ එක දුන්න විදිහ ඔයාලටත් මේ විදිහට YouTube එක භාවිතා කරලා තප්පර 8ක ෂෝට් වීඩියෝ එකක් හදා ගන්න පුළුවන්. try කරලා බලන්න. ඊට පස්සේ තියෙනවා මෙන්න යාළුවනේ මෙන්න මේ පින්තූරේ මම ඩවුන්ලෝඩ් කරගත්ත Facebook එකෙන්. ඊට පස්සේ මම මේක දාලා ඉවරලා හදාගත්ත වීඩියෝ එකක් තප්පර 8ක ඔන්න බලන්න ඒකත් කොහොමද කියලා. ඒ වගේ වීඩියෝ කීපයක්ම හදලා තියෙනවා ඔයාලට මම පෙන්නන්නම් බලන්න ඔයාලා try කරන්න ඊට පස්සේ හදන්න. ආයෙත් මම මෙන්න මේ පින්තූරේ දීලා ආයෙ වීඩියෝ එකක් හදලා ඒකත් බලා ගන්න. ඒකත් මම හදපු එකක් යාළුවනේ ඔයගොල්ලොත් හදන්න try එකක් දෙන්න. මේකත් මම හදපු එකක්. මේ හැම එකම තප්පර 8ක කාලයක් තමයි තියෙන්නේ. ඊට වැඩි ටයිම් එක ගන්න විදිහක් නෑ. ඒක හදා ගන්න අමාරුයි. මේක තමයි ටයිම් එක තප්පර 8ක පොඩි ෂෝට් වීඩියෝ එකක් හැදෙන්නේ. ඔන්න යාළුවනේ ඔයගොල්ලෝ try එකක් දෙන්න හදන්න. රයිට් ජය වේවා ඔක්කොටම. දැන් තේරුණා කියලා මම හිතනවා. ඉතින් ඒ විදිහට වීඩියෝ එකක් හදාගන්න මේ වීඩියෝ එක බලලා. රයිට් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment එකක් දෙන්න මේකේ කොහොමද කියලා වීඩියෝ එක වටිනවද කියලා බලලා. ජය වේවා ඔක්කොටම එහෙනම්.